හයිබෝන් යාළුවනේ හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ 2016 අවුරුද්දේ ලෝකයේ පුරා අතිශය ජනප්‍රිය වුණු අපේ හදවත් දිනාගත්තු ඩිස්නි ඇනිමේෂන් චිත්‍රපටයේ දෙවෙනි කොටස වන මොආනා 2 පිළිබඳ සම්පූර්ණ මූවි රිවිව් එක. ඉතින් මුල් චිත්‍රපටය නිකුත් වෙලා අවුරුදු 8කට පස්සේ තමයි මොආනාගේ මේ අලුත්ම මහමූදේ චාරිකාව තිරගත වුණේ. පළමු චිත්‍රපටයේ අපි දැක්කේ පුංචි මොආනා නෙමෙයි. දැන් අය තමන්ගේ ගමේ නායකත්වය ගන්න සූදානම් වෙන මුහුදු එක්ක ලොකු බැඳීමක් තියෙන පරිණත තරුණියක්. ඉතින් ඒ වගේම අපි කවුරුත් ආදරය කරන අඩත් දෙවියෙක් වෙන මව් නැවතත් මොආනා එක්ක එකතු වෙලා මොන වගේ අලුත් අභියෝගයකට මුහුණ දෙන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ මුල් එක තරමටම සාර්ථකයි. නැත්තම් මේක බලන්න වටින එකක්ද කියන එක ගැන අද අපි කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි මුලින්ම බලමු මොආනා 2 චිත්‍රපටයේ පසුබිම ගැන. සැබවින්ම ඩිස්නි සමාගම මුලින් සැලසුම් කරලා තිබුණේ මොආනා මේ දෙවෙනි කතාව ඩිස්නි ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් එක සඳහා TV සීරීස් එකක් විදිහට නිර්මාණය කරන්න. හැබැයි පස්සේ මේ තිරපතේ තිබුණු සාර්ථකත්වය සහ පේස් එක ඉල්ලුම් නිසා ඩිස්නි CEO විසින් මේ සිනමා හා සඳහා නිකුත් කරන ලොකු චිත්‍රපටයක් බවට පත් කරා. ඉතින් පළමු චිත්‍රපටයේ සිදුවීම් වලින් අවුරුදු 3කට පස්සේ තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. දැන් මොආනා දැන් මෝටිනියු දූපතේ සාර්ථක වේ ෆයින්ඩ් හෙවන් නායකයෙක් බවට පත් වෙලා ඉවරයි. ඇයට දැන් සීනියා කියලා හුරු බූටි පුංචි නංගියෙකුත් ඉන්නවා. මොආනාගේ ලොකුම හීනය වෙන්නේ මුහුදේ තවදුරටත් ගමන් කරලා විසිරී සිටින අනිත් දූපත් වාසී ජනතාව සොයාගෙන මුහුදු හරහා එකමුතුකමක් ඇති කරන එක. ඉතින් මෙන්න මේ අතරතුරදී මොආනාට ඇගේ මුතුන් මිත්තන්ගේ අභිරහස් ඇමතුමක් ලැබෙනවා. මේ ඇමතුමින් කියවෙන්නේ මහා සාගරයේ තියෙන මොන්ටෝනියම් නම් පුරාණ අභිරහස් දූපත සොයාගෙන යන ලෙසයි. මේ දූපතේ සාපයට ලක් වෙලා තියෙන සාගරයට අධිපති නපුරු දෙවියෙකු වන නර්ලන් විසින්. මේ සාපය නිසා මුහුදේ ඉන්න මිනිස්සු එකිනෙකාගෙන් වෙන් වෙලා තනි වෙලා ඉන්නේ. ඉතින් මේ සාපේ බිඳහෙරන්න නම් මොආනාට සිද්ධ වෙනවා මෙතෙක් කිසිම නාවිකයෙක් නොගිය භයානක මුහුදු තීරයක් කරා ගමන් කරන්න. මෙවර මොආනා තනියම නෙමෙයි යන්නේ. ඈත් එක ගමේ ඉන්න විශේෂ කණ්ඩායමකුත් එකතු වෙනවා. තාක්ෂණික වැඩවලට දක්ෂ මෝනි, බෝට්ටු හදන ලෝටෝ සහ පරිසරයට ආදරය කරන කම්මැලි කෙලි කියන චරිතය. ඒ වගේම අපේ පරණ යාළුවෙක් වන හේහි කුකුලා සහ ෆෝව් ඌරු පැටියත් මේ ගමනට එකතු වෙනවා. ඉතින් මේ ගමන අතරමැදදී ඇයට නැවතත් මුණ ගැහෙන වැගේ පැරණි මිතුරා වෙන මව්. හැබැයි මෙවර ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ නපුරු නෝලන් දෙවියා විතරක් නෙමෙයි. පියාඹන මකුලකමෙන් පෙනී සිටි අභිලාෂ් මන්ටර්ජි කියන ප්‍රබල විලන් චරිතයට. ඉතින් මොආනාට සහ මානසික අභියෝගවලට ලක් වෙන මව්ටයි පුළුවන් වෙයිද මේ අභිලාෂ් දූපත සොයාගෙන සාගරයේ වෙනුවෙන් ජනතාව ආයෙත් එකතු කරන්න. අන්න ඒක දැනගන්න ඔයාලට මොආනා 2 අනිවාර්යෙන් බලන්න වෙනවා. ඉතින් මේ චිත්‍රපටයේ සාර්ථකත්වයේ ප්‍රධාන ලෙස බලපාන ඒකේ හඬ නිරූපණය සහ චරිත විකාශනය. මොආනාගේ චරිතයට හඬ කවන ඕලි කොවාලියා මෙවරත් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරනවා. පළමු චිත්‍රපටයට වඩා පරිණත තීරණාත්මක හැබැයි තමන්ගේ පවුලට සහ ගමට දැඩි ලෙස ආදරය කරන නායකයෙකුගේ චරිතය ඇයගේ හඬින් ඉතාමත් ලස්සනට මතු ගන්නවා. ඉතින් මේ වගේම ද රොක් හෙවන් ඩේවිඩ් ජොන්සන් නැවතත් මව් ලෙස කරලියට එනවා. එයාගේ ආවේනික හාස්‍ය සහ උඩඟු බව සහ ඒ අතරින් මතුවෙන සංවේදී බව මෙවරත් ඉතාමත් ඉහළින් දැක ගන්න පුළුවන්. මොආනා සහ මව්යි අතර තියෙන සහෝදර බැඳීම මේ චිත්‍රපටයේ ප්‍රධාන ශක්තිය. ඉතින් ඒ වගේම ඩිස්නි සමාගමේ ඇනිමේෂන් තාක්ෂණය ගැන ආයෙ කතා කරන්න දෙයක් නැහැනේ. මොආනා 2 ජල දර්ශන මුහුදු රළ චරිතවල කෙස්ගස් සහ මහා සාගරයේ අලංකාරය ඉතාමත් අධිතාත්වික ලෙස නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම රෑ කාලේ මුහුදු තියෙන බයෝලුම්ස් නෙස්ට ආලෝකය සහ දර්ශන ඇයට අතිශය ප්‍රීතියක් ගෙන දෙනවා. ඉතින් සමස්තය ලෙස ගතහොත් මොආනා 2 කියන්නේ පවුලේ හැමෝම විශේෂයෙන් කුඩා ළමයින්ට ඉතාමත් ආසාවෙන් සහ විනෝදයෙන් බලන්න පුළුවන් සුපිරි ඇනිමේටඩ් මූවි එකක්. මුල් චිත්‍රපටයේ තරම් සංගීතමය මැජික් එක නැති වුණත් මේ ඇති විෂුවල්ස් සහ අලුත්ම ඇඩ්වෙන්චර් එක ඔයාලව කම්මැලි නැතුව තබා ගන්න සමත් වේවි. ඉතින් ඔයාලා මොආනා 2 චිත්‍රපටේ නැරඹුවද? නැරඹුවායි පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකට ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තව මෙවැනි සිනමා විචාරයකින් නැවත හමු වෙමු. ස්තුතියි.